මේක තමයි අර මම කිව්ව පුංචි මුහුද. අර උඩරිම අඩි 4 ගැඹුර මේ හරියේ. අනිත් තැන්වල අඩි 2කට 3කට වඩා නැහැ. අර කෙළවරට ගියාම අඟල් 6 ප්‍රමාණයක් තියෙන්නේ. මේක අර වඩදිය වාදියත් එක්ක හැදෙන්නේ. වඩදිය කාලේට කියන්නේ මුහුදෙන් වතුර ගොඩට ගහනකොට තමයි මේ වගේ තියෙන්නේ. මේ වතුර ගොඩක් පැහැදිලි. ඒ වගේම පිරිසුදු මුහුදු වතුර තියෙන්නේ. ඔයගොල්ලන්ට මම පෙන්නන්නම් මේකේ මුහුදේ වගේම රැලි ගහනවා. අර තියෙන්නේ. ඒ වගේම රැලි ගහනවා. හැබැයි ගැඹුර තියෙන්නේ අඟල් 6 ඉඳන් උඩරිම අඩි 4ක්. මම හිතන්නේ අඩි 4ටත් ටිකක් අඩු ඇති සමහර වෙලාවට. ඔයගොල්ලන්ට පේනව නම් දන්නේ නැහැ. මෙතන මාළු ඉන්නවා. අර මුහුදේ වගේම මාළු මුහුදු වතුර මේකට කියන්නේ පුංචි මුහුද කියලා කියන්නේ ඒකයි. මුහුදේ ලක්ෂණම තියෙනවා. නමුත් ඒක ගොඩක් පොඩිවට තියෙන්නේ. ඔබට වල පේනනේ මේ කට්ටිය ගැඹුර තේරුම් ගන්න පුළුවන්. මේ තියෙන්නේ ගඟ. ගඟෙන් මේ වතුර දැන් උඩහට යන්නේ. මේ අපේ හොටෙල් එක ගාවම තියෙන එකක්.